ඔයගොල්ලෝ කරන common mistake එකක් තමයි අරයාගේ කකුල තියෙන්නේ ටිකක් leg stump එකට වගේට වෙන්න බෝල් එක තියෙන off stump එකට. එහෙම තියාගෙන තමයි ඔයගොල්ලෝ drive කරන්නේ. ඔයගොල්ලෝගේ ඔළුව වැටෙනවා off එකට. off එකට වැටෙනම ඔයගොල්ලෝ balance නැති වෙනවා. drive එක control කරගන්න බෑ. අපේ බෝල් එකට ගහන්න ඕනේ S2 යටදී. අපේ drive එක ගහන්න ඕනේ අපි දැන් ඔළුව ගෙනල්ලා තියෙනවා අපි ඉස්සරහට. ඉතින් අපි යාට the god of cricket කියලා හඳුන්වනවා. ඉන්දියාවේ දෙවියෙක් වගේ තමයි යාට සැලකන්නේ. Hello cricketers, cricket with coach Burman YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයගොල්ලොට වැදගත් cricket coaching video එකක් කරගෙන ආවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ front foot drive එක. නැත්නම් forward drive එක. ක්‍රිකට් ක්‍රීඩාවේ ගොඩක් වැදගත්ම ක්‍රිකට් ෂොට් එකක් තමයි මේක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අද වීඩියෝ එකෙන් drive එකේ වැරදි, front foot drive එකේ basic සහ front foot drive එකේ drills කිහිපයක් මම කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මගේ වීඩියෝ එක බලලා ඒ දේවල් ඉගෙන ගන්න. එහෙනම් අපි යන් අද වීඩියෝ එක බලන්න. front foot drive එක ඇයි අපිට වැදගත් වෙන්නේ? test matches, one days, T20, T10 වගේ තරගාවලි දැන් අද කාලේ තියෙනවා. ඉතින් ඒවල වැදගත්ම ෂොට් එකක් තමයි front foot drive එක. අපිට ලකුණු ගහන්න පුළුවන් මේන්ම ෂොට් එකක් තමයි front foot drive එක. ඉතින් ක්‍රිකටර් කෙනෙක් විදියට අපි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම front foot drive එක අපි ඉගෙන ගන්න ඕනේ. හරි. මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් front foot drive එකේදී මොන බෝල් එකටද front foot drive එක අපි ගහන්නේ කියලා මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. front foot drive එක අපි ගහන්නේ ළමයි over pitch වෙන බෝල් එකක්. over pitch බෝල් එකක් කියන්නේ බෝලර්ස් කෙනෙක් ගුවගෙන ඇවිල්ලා බැට්ස්මන් ගේ කකුල් දෙක ළඟටම වැටෙන බෝල් එකට තමයි අපි කියන්නේ over pitch බෝල් එකක් කියලා. නැත්නම් අපිට කියන්න පුළුවන් drive එක ගහන බෝල් එක තමයි low pull toss බෝල් එකක්. low pull toss කියන්නේ අපේ දනිස්සෙන් පල්ලෙහාට එන pull toss පන්දුවක්. ඒ කියන්නේ බෝලේ pitch වෙන්නේ නැතුව කෙලින්ම පහතින් එන පන්දුවකටත් අපිට drive එක ගහන්න පුළුවන්. ඉතින් ඔය වගේ බෝල කිහිපයක් තියෙනවා front foot drive එක ගහන්න පුළුවන්. දැන් අපි යන් front foot drive එක මොන ඒරියා වලටද ගහන්න පුළුවන් කියලා ඉගෙන ගන්න. ක්‍රිකට් ක්‍රීඩාවේදී front foot drive එක අපිට පැති කිහිපයකට ගහන්න පුළුවන්. එකක් තමයි අපිට covers කියන ඒරියා එකෙන් අපිට front foot drive එක ගහන්න පුළුවන්. ඊළඟට අපිට mid off area එකට front foot drive එක ගහන්න පුළුවන්. ඊළඟට අපිට straight ඒ කියන්නේ කෙලින් ගහන්න පුළුවන් front foot drive එක. ඊට අමතරව අපිට mid on area එකටත් front foot drive එක ගහන්න පුළුවන්. ඉතින් දැන් නවීන තාක්ෂණයේ drive එක සමහර තව පැති වලට ගහනවා. ඒ කියන්නේ extra cover පැත්තට වගේ හදලා ගහනවා. සමහරලාට mid wicket පැත්තට වගේ හදලා ගහනවා. ඉතින් basically අපිට front foot drive එක ගහන්න පුළුවන් areas හතරක් තියෙනවා. covers, mid off, straight සහ mid on යන area හතරට අපිට ගහන්න පුළුවන්. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් front foot drive එකේ basic කරුණු ටික. front foot drive එකේ පළවෙනිම basic කරුණ තමයි ළමයි අපි මම ඔයගොල්ලන්ට කලින්ම කියලා දුන්නා අපි bat එක හරියට අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ අපේ stance එකට එන්න ඕනේ. ඊළඟට අපි bat lift එක අරගෙන අපි සූදානම් වෙන්න ඕනේ. ඕක තමයි අපි front foot drive එක ගහනකොට මුලින්ම කරන්න බේසික් එක. ඊළඟ බේසික් පොයින්ට් එක තමයි ළමයි front foot drive එකේදී අපි මුලින්ම කරන්නේ අපි බෝලේ පිච් වෙන ලයින් එකට. සාමාන්‍යයෙන් බෝල් එක අපිට කෙලින් පිච් වෙන්න පුළුවන්. ඕෆ් ස්ටම්ප් එකට වගේ පිච් වෙන්න පුළුවන්. චුට්ටක් ලෙග් ස්ටම්ප් එකට පිච් වෙන්න පුළුවන්. ඉතින් ඒරියා වලට අපි මුලින්ම අපේ හෙඩ් එකයි ෂෝල්ඩර් එකයි එල්බෝ එකයි ඒ පිච් වෙන ලයින් එක කෙලින් අරන් යන්න ඕනේ. හෙඩ් ඇන් ෂෝල්ඩර් බෝල් එන ලයින් එක කෙලින් මූව් කරන්න ඕනේ. ඊළඟ බේසික් පොයින්ට් එක තමයි ළමයි අපේ ඇඟේ weight එක අපේ ඉස්සරහා කකුලට ගේන්න ඕනේ. ඒ වගේම අපේ front knee එක හොඳට bend වෙලා තියෙන්න ඕනේ. මම ඔයගොල්ලන්ට මේකෙදි කියලා දෙනවා front foot drive එකේ කරන errors සහ ගොඩක් වැදගත් drills. ඉතින් වීඩියෝ එක end වෙනකම් බලන්න. එතකොට ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන්. එතකොට ඊළඟ බේසික් පොයින්ට් එක තමයි ඇඟේ weight එක ඉස්සරහට ගේන්න ඉස්සරහා කුලට එන්න ඕනේ. ඒ වගේම front knee එක bend වෙන්න ඕනේ. කාරණේ තමයි අපේ ඔළුව
ඉස්සරහා ෆෑඩ් එකට වැඩිය පොඩ්ඩක් ඉස්සරහින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සරහා සපත්තුව උඩ වගේ තියෙන්න ඕනේ. එතකොට ඇඟේ වේට් එක ඉස්සරහා දැන් තියෙනවා. අපේ ඔළුව ඉස්සරහා සපත්තුව උඩ වගේ තියා ගන්නවා. ඒක තමයි ඊළඟ බේසික් පොයින්ට් එක. ඊළඟ එක තමයි ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේදී අපි බැට් ලිෆ්ට් එක චුට්ටක් හයි බැට් ලිෆ්ට් එකක් විදියට ගන්නවා. මම ඒකට හේතුව කියන්නම්. අපිට ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක තව චුට්ටක් හයියෙන් ගහන්න පුළුවන්. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේදී අපි නෝමල් බැට් ලිෆ්ට් එකට වැඩිය බෝලට ගහද්දී බැට් ස්විං එකක් එක්ක තමයි ගහන්නේ. එතකොට අපිට බැට් ලිෆ්ට් එක පොඩ්ඩක් හයි බැට් ලිෆ්ට් එකක් විදියට අපේ පිටිපස්සේ පොකට් එක ළඟට ගන්න ඕනේ බැට් ලිෆ්ට් එක. එතකොට අපේ ඊළඟ බේසික් පොයින්ට් එක තමයි හයි බැට් ලිෆ්ට් එකක් ගන්න ඕනේ පිටිපස්සේ පොකට් එක ළඟට වගේ උඩ අත එන විදියට. ඊළඟ බේසික් පොයින්ට් එක තමයි අපේ බැට් ලිෆ්ට් එක. දැන් ගත්ත අපි හයි බැට් ලිෆ්ට් එක ඇඟ ළඟින් ගෙනවිල්ලා අපි ෆුල් ෆේස් බෝල් එකට ගහනවා. කියන්නේ අපි ඇඟ ළඟින් බැට් එක අරන් ඇවිල්ලා ෆුල් ෆේස් බැට් එකෙන් බෝල් එකට ගහන්න ඕනේ. ඒක තමයි ඊළඟ බේසික් පොයින්ට් එක. බේසික් පොයින්ට් එක තමයි ඩ්‍රයිව් එක ගහද්දී අපේ টොප් හෑන්ඩ් එක ටයිට් අල්ල ගන්න ඕනේ. බොටම් හෑන්ඩ් එක ලූස් අල්ල ගන්න ඕනේ. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක අපි ගොඩක් টොප් හෑන්ඩ් එකෙන් ගහන ෂොට් එකක්. ඒක නිසා අපි টොප් හෑන්ඩ් එක හයියෙන් අල්ලගෙන බැට් එක ඇඟ ළඟින් එක ලයින් එකක ගේන්න ඕනේ. ඒක තමයි ඊළඟ බේසික් පොයින්ට් එක. ෆුට් ඩ්‍රයිව් එකේ වැදගත්ම බේසික් පොයින්ට් එකක් තමයි අපි බෝල් එකට ගහන්න ඕනේ S2 යටදී. අපි ඩ්‍රයිව් එක ගහද්දි ගහන්න ඕනේ අපි දැන් ඔළුව ගෙනල්ලා තියෙනවා අපි ඉස්සරහට අපේ S2 යටදී තමයි අපි හරියට කන්ටැක්ට් එක තියෙන්න ඕනේ බෝල් එකට එක්ක. ඒක ගොඩක් වැදගත් බේසික් පොයින්ට් එකක් ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේ. අන්තිම බේසික් පොයින්ට් එක තමයි ළමයි දැන් අපි ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේදී බෝල් එකට ගහපු ඩිරෙක්ෂන් එකට අපේ බැට් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ෆලෝ ත්‍රූ කරන්න ඕනේ බෝල් එක යන ඒරියා එකට අපි බැට් එක ෆලෝ ත්‍රූ කරන්න ඕනේ. ඒක තමයි අන්තිම බේසික් පොයින්ට් එක. මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේ ඕගොල්ලෝ කරන එරර්ස් මොනවද කියලා. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේදී ඕගොල්ලෝ කරන වැරදි ගැන තමයි මම දැන් කතා කරන්නේ. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක කරන පළවෙනි වැරද්දක් තමයි ළමයි ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක ගහද්දී ඕගොල්ලෝ බැට් එක ෆිනිෂ් කරන්නේ ගොඩක් උඩට. ඒ කියන්නේ බෝල් එක යන ලයින් එක කෙලින් නෙමෙයි ෆලෝ ත්‍රූ කරන්නේ බැට් එක. බැට් එක ඕගොල්ලෝ ඔලුවට වැඩිය ගොඩක් උඩින් ඩ්‍රයිව් එක ගහලා බැට් එක ෆලෝ ත්‍රූ කරනවා. ඒක ඔයගොල්ලෝ කරන වැරද්දක්. ඔයගොල්ලෝ පුළුවන් තරම් කරන්න ඕනේ බෝල් යන ලයින් එක කෙලින් බැට් එක ෆලෝ ත්‍රූ කරන්න. අපි දැන් බෝල් එක ගහනවා නම් මිඩ් ඔෆ් එකට මිඩ් ඔෆ් එක කෙලින් බැට් එක ෆලෝ ත්‍රූ කරන්න. ඒකත් ඔයගොල්ලෝ කරන වැරද්දක්. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේ කරන තව වැරද්දක් තමයි ඕගොල්ලෝගේ ඔළුව වැටෙනවා ඕෆ් එකට. ඕෆ් එකට වැටෙනම ඕගොල්ලෝ බැලන්ස් නැති වෙනවා ඩ්‍රයිව් එක කන්ට්‍රෝල් කරගන්න බෑ. එතකොට ඕගොල්ලෝ සාමාන්‍ය මම ඉස්සලා බේසික් එකේදී කිව්වා ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක ගහද්දී අපි ඉස්සරහා ෆෑඩ් එකට වැඩිය පොඩ්ඩක් ඉස්සරහින් අපේ ඔළුව තියාගන්න ඕනේ කියලා. එතකොට බැරි වෙලාවත් ඕගොල්ලෝ ෆෑඩ් එකට නැතුව ඕෆ් එකට ගියොත් ඕගොල්ලෝගේ හෙඩ් එක අන්බැලන්ස් වෙලා වැටිලා ගොඩක් දුරට ස්ටම්ප් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම කැචස් වගේ යන්නත් පුළුවන්. ඒක නිසා මතක ඇතුව ඕගොල්ලෝ ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක ගහද්දී ඉස්සරහා ෆෑඩ් එකට වැඩිය පොඩ්ඩක් ඉස්සරහින් ඕගොල්ලෝගේ ඔළුව තියනවාද කියලා චෙක් කරලා බලන්න. ඒක බැලන්ස් එකටත් ගොඩක් හොඳයි ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක ගහද්දී. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක ගහද්දී ඕගොල්ලෝ ගොඩක් ඕගොල්ලෝගේ ෆ්‍රන්ට් ලෙග් එක ඉස්සරහට දාගන්නවා. ඔළුව පස්සේ තියාගන්නවා. අර ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එක වගේ තමයි ඕගොල්ලෝ බෝල් එනකොට ඕගොල්ලෝගේ කකුල තමයි මුලින්ම දාගන්නේ. එතකොට අපිට ඉස්සරහට පිච් එක ඕවර් පිච් බෝල් එක පේන්නේ නැහැ. අපි කකුල දාගත්තා පස්සේ අපිට අපේ ඇඟ පිටිපස්සේ දිනනකොට අපිට ඕවර් පිච් බෝල් එක පේන්නේ නැහැ. අපේ හෙඩ් එකයි ෂෝල්ඩර් එකයි එල්බෝ එකයි බෝල් එන ලයින් එක කෙලින් මූව් කරන්න ඕනේ. එතකොට අපේ ඇඟේ අනිත් කොටස් ටික ඉබේම එතනට එනවා. ඒක නිසා ඕගොල්ලෝ පුළුවන් තරම් බෝල් එක පිච් වෙනකොට ඕගොල්ලෝගේ එල්බෝ එක හෙඩ් එකයි ෂෝල්ඩර් එකයි එල්බෝ එකයි මූව් කරන්න කකුල මූව් කරන්න එපා. ඒක කරන ඔයගොල්ලෝ කරන ගොඩාක් ලොකු වැරද්දක්. ඒ වැරද්දත් හදා ගන්න ළමයි. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේදී ඔයගොල්ලෝ කරන කොමන් මිස්ටේක් එකක් තමයි ඕගොල්ලෝ ඩ්‍රයිව් එක ගහද්දී බෝලේ පිච් වෙන ලයින් එක ළඟට යන්නේ නැහැ. සමහර අයගේ කකුල තියෙන්නේ ටිකක් ලෙග් ස්ටම්ප් එකට වගේට වෙන්න බෝල් එක තියෙන ඔෆ් ස්ටම්ප් එකට. එහෙම තියාගෙන තමයි ඔයගොල්ලෝ ඩ්‍රයිව් කරන්නේ. එතකොට ඔයගොල්ලෝගේ ඒක මැදින් ગેප් එකක් හැවිල්ලා බෝලේ විකට් එකට යන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ කරන ලොකු කොමන් මිස්ටේක් එකක්. හැමදේසෙම බෝලේ පිච් වෙන ලයින් එකට අපේ ඔළුවයි උරේසයි වැලමිටයි අපේ කකුලයි
යන්න ඕනේ. එතකොට අපිට ගැප් එකක් හිටින්නේ අපිට බෝලේ ඒ ලයින් එක කෙලින් ගහන්න පුළුවන්. ඒක හදාගන්න ඔයගොල්ලෝ කරන ලොකු කොමන් මිස්ටේක් එකක්. මේ වීඩියෝ එකේදී ඔයගොල්ලෝට ඒක හදාගන්න ඩ්‍රිල්ස් පෙන්නනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඔයගොල්ලෝට පුළුවන් මේ එරර්ස් ටික හදාගන්න. මම කරන වීඩියෝස් වලින් ඩ්‍රිල්ස් වලින් බලලා ඔයගොල්ලෝගේ එරර්ස් හදාගන්න පුළුවන්. ෆන් ෆුට් ඩ්‍රයිව් එකේදී ඔයගොල්ලෝ කරන තව වැරද්දක් තමයි ඔයගොල්ලෝගේ බැට් ලිෆ්ට් එක එන්නේ ගලී පැත්තේ ඉඳන්. එතකොට ඔයගොල්ලෝ බෝල් එකට ගහද්දී බැට් එකයි ෆෑට් එකයි අතර ගැප් එකක් හිටිනවා. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේදී බැට් එක ඇඟ ළඟින් ගෙනවිලා තමයි ඩ්‍රයිව් එක ගහන්න ඕනේ. කවුරුත් ගලී පැත්තට පොයින්ට් පැත්තට වෙනකොට බැට් ලිෆ්ට් එක ගන්න එපා. ඔයගොල්ලෝ මගේ බැට් ලිෆ්ට් එකේ වීඩියෝ එක බැලුවේ නැත්නම් බැට් ලිෆ්ට් එක හරියට ගන්න වීඩියෝ එක බලන්න. ඩ්‍රයිව් එකක් ගහද්දී අපි හරියට ඇඟ ළඟින් ගෙනවිලා තමයි බෝල් එකට ගහන්න ඕනේ. ඉතින් ඔය කොමන් මිස්ටේක් එකත් ඔයගොල්ලෝ කරන වැරද්දක්. ඉතින් ඕකත් ඔයගොල්ලෝ හදාගන්න. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේදී ඔයගොල්ලෝ කරන තව වැරද්දක් තමයි ඔයගොල්ලෝගේ බොටම් හෑන්ඩ් එක ඩ්‍රයිව් කරද්දී බොටම් හෑන්ඩ් එක දිගාරිනවා. බොටම් හෑන්ඩ් එක දිගාරිද්දී ළමයි ඔයගොල්ලෝ ගහන ෂොට් එක කැච් යන්න පුළුවන්. කවුරුත් අපි ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක ගහද්දී අත් දෙකම දිගාරින්නේ නැහැ. අපි පොඩ්ඩක් අත් දෙක බෙන් කරලා තමයි ඩ්‍රයිව් කරන්නේ. එතකොට ඔයගොල්ලෝ මේ වැරද්ද හදාගන්න කවුරුත් ඩ්‍රයිව් කරද්දී බැක් පිටිපස්සේ අත දිගාරින්න එපා. එතකොට ගොඩක් දුරට කැච් යන්න පුළුවන්. ඒ වැරද්දත් හදාගන්න. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේ ඔයගොල්ලෝ කරන තව වැරද්දක් තමයි ඔයගොල්ලෝගේ බැක් ෆුට් එක රොටේට් කරනවා. එතකොට අර ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එකේ මම කිව්වා වගේ තමයි ඩ්‍රයිව් එක ගහනකොට පිටිපස්සේ කකුල රොටේට් කරනවා. එතකොට ඔයගොල්ලෝ අන්බැලන්ස් වෙනවා. අන්බැලන්ස් වෙලා එක එක වැරදි වලට අවුට් වෙන්න පුළුවන්. ඒක නිසා අපි පුළුවන් තරම් ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක ගහද්දී අපේ පිටිපස්සේ කකුල ක්‍රීස් එකට හරහට තියෙන්න ඕනේ. පොයින්ට් පැත්තට තියෙන්න ඕනේ. කවුරුත් කෙලින් අතර හරවන්න එපා. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක හරස් අතර තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට ඩ්‍රයිව් එක හරියට කන්ට්‍රෝල් කරලා බැලන්ස් එකේ ගහන්න පුළුවන්. ඒ වැරද්දත් ඔයගොල්ලෝ හදාගන්න. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේ ඔයගොල්ලෝ කරන තව වැරද්දක් තමයි ඔයගොල්ලෝ බෝලෙට ගහද්දී ෆුල් ෆේස් නෙමෙයි ගහන්නේ. ෆුල් ෆේස් නැතුව බැට් එක පොඩ්ඩක් ෆේස් එක වහලා වගේ තමයි ඩ්‍රයිව් එක ගහද්දී ගහන්නේ. එතකොට ළමයි බැට් එකේ එජ් එකේ වැදිලා අපිට කැචර්ස් යන්න පුළුවන්. අපි පුළුවන් තරම් බැට් එක ඇඟ ළඟින් ගෙනවිලා ෆුල් ෆේස් බැට් එකෙන් බෝල් එකට ගැහුවොත් තමයි අපිට බෝල් එක හයියෙන් ගහන්න පුළුවන්. ඒ වගේම බැලන්සින් ගහන්න පුළුවන්. ඒක නිසා අපි පුළුවන් තරම් බැට් එක ඇඟ ළඟින් ගෙනල්ලා ෆුල් ෆේස් බැට් එකෙන් ගහන්න. මොකද සමහර අය මම දැකලා තියෙනවා බෝල් එකට කන්ටැක්ට් එකේදී බැට් එක ෆේස් එක වැහෙනවා. ඒක හදාගන්න. ඒකත් ඕගොල්ලෝ කරන කොමන් මිස්ටේක් එකක්. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේ ඕගොල්ලෝ කරන තව වැරද්දක් තමයි බෝල එන්න කලින් ඩ්‍රයිව් කරනවා. ඒ කියන්නේ ඕගොල්ලෝගේ ටයිමින් බෝල එන්න කලින් ටයිම් එක වෙනස් කරලා බෝලට ගහනවා. ඉතින් ඒ වැරද්ද මම ගොඩාක් ප්ලේයර්ස් ලාගෙන් දකිනවා. අපි පුළුවන් තරම් ළමයි ඩ්‍රයිව් කරන්න ඕනේ. බෝලේ අපේ ළඟට ඇවිල්ලා අපේ ඔළුව යටදී ඇස් යටදී තමයි අපි ඩ්‍රයිව් කරන්න ඕනේ. ඉතින් කවුරුත් බෝලේ ඈත තියලා ඩ්‍රයිව් කරන්න එපා. ඉතින් ওই කොමන් මිස්ටේක් එකත් මම දකිනවා. මම ඕගොල්ලෝට ඒකට හොඳ ඩ්‍රිල් එකක් කියලා දෙනවා. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේ ඔය වැරදි තමයි ඕගොල්ලෝ කරන්නේ මේන්ලි. ඉතින් තව වැරදි කරනවා. ඉතින් ඒ වැරදිත් ඕගොල්ලෝට පුළුවන් හදාගන්න. ඉතින් මොනවා හරි තව ඕගොල්ලෝගේ ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් වල වැරදි තියෙනවා නම් මට මගේ YouTube එකට කමෙන්ට් එකක් දාන්න. මම ඒ වැරදි හදාගන්න වීඩියෝ ඕගොල්ලෝට පැහැදිලි කරලා දෙන්නම්. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක ළමයි මාස්ටර් කරපු බැස්මන්ලා ඉන්නවා. ඇත්තටම ලංකාවේ කුමාර් සංගක්කාර ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක ගහද්දි ගොඩක් ලස්සනයි. ඉතින් එයාගේ සමහර වෙලාවට බැක් ෆුට් එක පොඩ්ඩක් පිටිපස්සට බර වෙලා නී එක බෙන්ඩ් වෙලා තමයි යා ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක ගහන්නේ. හැබැයි යා ඒක හොඳට කන්ට්‍රෝල් කරලා බෝල් එක අයි එක යටදී ගහනවා. ඉතින් ඒක යා මාස්ටර් කරලා තියෙන්නේ. ඉතින් ලංකාවෙන් මම දැකපු ලස්සනටම කවර් ඩ්‍රයිව් එක ගහන බැට්ස්මන් කෙනෙක් තමයි කුමාර් සංගක්කාර. ඒ වගේම තව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවල සචින් තෙන්ඩුල්කර් ගහනවා ලස්සන ඩ්‍රයිව්ස්. එයාගේ ඔන් ඩ්‍රයිව් එක එහෙම ගොඩක් ලස්සනයි. ඉතින් එයාත් ඒක මාස්ටර් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝටත් පුළුවන් මගේ වීඩියෝස් බලලා ඕගොල්ලෝට ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක ගහලා හොඳට ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක මාස්ටර් කරන්න. ඉතින් ඊළඟට අපි යමු ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේ ඩ්‍රිල්ස් මොනවද කියලා බලන්න. ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එකේ ළමයි පළවෙනි ඩ්‍රිල් එක තමයි අපි සාමාන්‍යයෙන් මේ ඩ්‍රිල් එක සාමාන්‍යයෙන් චූටි දරුවෙක් අවුරුදු ඉස්කෝලවල වල ක්‍රිකට් පටන් ගන්න දරුවෙක්ට කරන ඩ්‍රිල් එකක්. අපි මෙහෙම කෝන්ස් තියලා එයාට අපේ ස්ටේෂනරි විදියට ඒ කියන්නේ ෂැඩෝ බැටින් විදියට ෆ්‍රන්ට් ෆුට් ඩ්‍රයිව් එක ගස්සනවා.
කෝන් එකක් උඩ බෝල් එකක් තියලා අපි ස්ටෙප් බයි ස්ටෙප් එයාට කියනවා බෝල් එකට ගහන්න කියලා. ඉතින් මේක ගොඩාක් දුරට ජූනියර් ක්‍රිකටර්ස්ලා ඇකඩමි ක්‍රිකටර්ස්ලාට කරන්න හොඳ ඩ්‍රිල් එකක්. ඉතින් මේක කරද්දී ඔයගොල්ලෝ පුළුවන් නම් ඒගොල්ලොට ගැප් එකක් පුරුදු කරන්න. ඒ ගැප් එක මැදින් ගහන්න පුරුදු කරන්න. එතකොට ඒගොල්ලෝ මැච් එකට ගිහිල්ලත් ඊළස දෙන්නගේ මැදින් ගහන්න පුරුදු වෙනවා. එතකොට මේක ඩිකම්ම කරවන්න එපා. ඒක කරන ගමන් ඕගොල්ලෝ කෝන්ස් දෙකක් තියලා ඒක මැදින් ගහන්න කියලා කියන්නේ. ඊළඟ ඩ්‍රිල් එක තමයි ළමයි මේක ඕන එක්කෙනෙකුට තනියෙන් කරන්න පුළුවන්. බෝල් එකක් ඕගොල්ලෝගේ නිකට යට තියාගෙන උරහිස්සෙන් තද කරගෙන බෝල් එක ඩ්‍රොප් කරලා බෝල් එක ඩ්‍රොප් කරද්දී ඕගොල්ලෝ තමන්ගේ ඇඟ ළඟට ඩ්‍රොප් කරගන්න. මොකද අපි ඩ්‍රයිව් එක ගහන්නේ ඕවර් පිච් බෝල් එකකට. එතකොට ළඟට ඩ්‍රොප් කරගෙන තමන්ට පුළුවන් ඩ්‍රයිව් එක ගහන්න. එතකොට මේක ඕගොල්ලොට පුළුවන් ඕගොල්ලෝගේ ඉස්කෝලේ එක නෙට් එකක් තියෙනවා නම් නැත්නම් ගෙදර කොහේ හරි ඒරියා එකක් තියෙනවා නම් ගිහිල්ලා තමන්ට පුළුවන් මේක ගහන්න. මේක හොඳ ඩ්‍රිල් එකක්. S2 යට බෝලෙට ගහන්න හොඳ ඩ්‍රිල් එකක්. ඉතින් මේ ඩ්‍රිල් එකත් ඕගොල්ලන්ට පුළුවන් තනියම කරන්න පුළුවන්. මේ ඩ්‍රිල් එක නම් මම දැකලා තියෙනවා ලංකාවේ සහ ගොඩක් කෝචස්ලා කරනවා ඩ්‍රොප් ඩ්‍රිල් එක. ඒ කියන්නේ බැට්ස්මන්ව ස්ටේෂනරි පොසිෂන් එකේ තියලා බෝල් එක එයාගේ ඕවර් පිච් වෙන ඒරියා එකට බෝල් එක දාලා එයාට කියනවා එක තැන ඉඳන් ගහන්න කියලා. එතකොට ඒගොල්ලෝ ගහද්දි අපි චෙක් කරන්න ඕනේ ඒගොල්ලෝගේ හරියට බැට් ලිෆ්ට් එක එනවාද, ඊළඟට බැට් එක ෆලෝ ත්‍රූ කරන ආකාරය සහ එයාලගේ ඇඟේ වේට් එක එන විදිය අපි මේකෙදි චෙක් කරන්න ඕනේ. එතකොට මේ ඩ්‍රිල් එක ගොඩක් සිම්පල් ඩ්‍රිල් එකක්. යාළුවෙක් එක්ක වුණත් කරන්න පුළුවන්. බෝල ටික අරගෙන බාස්කට් එකකට බෝල ටික දාලා ඕවර් පිච් වෙන ඒරියා එකට යාළුවට කියන්න පුළුවන් බෝල ටික දාන්න කියලා. එතකොට බැට්ස්මන්ට තියෙන්නේ එක තැන ඉඳගෙන ඩ්‍රොප් ඩ්‍රිල් එකෙන් ඩ්‍රයිව් එක මාස්ටර් කරන්න. ඉතින් මේක ගොඩක් හොඳ ඩ්‍රිල් එකක්. ෆන් ෆුට් ඩ්‍රයිව් එක ප්‍රැක්ටිස් කරන්න. මේකත් හොඳ ඩ්‍රිල් එකක් ළමයි. අපේ ඇඟේ වේට් එක ෆ්‍රන්ට් ෆුට් එකට ගේන්න අපි මේකෙන් කරන්නේ අපි මුලින්ම අපේ හීල් එකෙන් ඉඳලා ඊට පස්සේ අපි බෝල් එකට ගහද්දී අපේ ටෝ එකට ඇවිල්ලා ගහනවා. ඒ ටෝ එකට එද්දී අපි ඇඟේ අපේ ඔළුව ඉස්සරහා ෆෑඩ් එකට වැඩිය පොඩ්ඩක් ඉස්සරහට ගේනවා. ඒ වගේම අපේ ෆ්‍රන්ට් නී එක හොඳට බෙන්ඩ් කරනවා. ඉතින් මේක හොඳ ඩ්‍රිල් එකක්. ෆ්‍රන්ට් නී එක බෙන්ඩ් කරන්න නැති ළමයින්ට සහ ඇඟේ වේට් එක පිටිපස්සේ තියන් ගහන කට්ටියට මේක හොඳ ඩ්‍රිල් එකක්. ඕගොල්ලන්ට පුළුවන් හීල් එකට එන්න කියලා බෝල් එකට ගහන කන්ටැක්ට් පොයින්ට් එකේදී ඕගොල්ලන්ට ටෝ එකට එන්න කියලා ගහන්න පුළුවන්. මේ ඩ්‍රිල් එක ඕගොල්ලෝගේ ප්ලේයර්ස්ලා ඉන්නවා නම් ඔය දනිස්ස නවන්න නැතුව ගහන අය සහ ඇඟේ වේට් එක පිටිපස්සේ තියන් ගහන අය ඉන්නවා නම් මේ ඩ්‍රිල් එක කරවන්න. මේ ඩ්‍රිල් එකෙන් ඒ ඒරියා එක හදා ගන්න පුළුවන්. ඩ්‍රිල් එක ළමයි ගොඩාක් වැදගත් ඩ්‍රිල් එකක්. ඉතින් මේ සමහර ළමයි නෙට් එකේ ඩ්‍රොප් ඩ්‍රිල් එක ගහනවා. හැබැයි ග්‍රවුන්ඩ් එක මැදට ගියාම පිච් එක මැදට ගියාම රන්ස් ගහන්න ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් මම මේ කරන්නේ නෙට් එකේදී ඒගොල්ලෝ හදනවා ග්‍රවුන්ඩ් එකට ගෙනියලා ගහන විදියට මම ඩ්‍රිල් එකක් කරනවා. එතකොට මම මේ ඩ්‍රිල් එකේදී මිඩ් ඔෆ් වලට කෝන්ස් තියලා තියෙනවා, ස්ට්‍රේට් කෝන්ස් තියෙනවා, ලෙග් එකට කෝන්ස් තියලා තියෙනවා. එතකොට ඔන් ඩ්‍රයිව් එකට කෝන්ස් තියලා තියෙනවා. එතකොට බැට්ස්මන්ලට කියන්න පුළුවන් මේ කෝන්ස් වල මැදින් යන්න ගහන්න කියලා. එතකොට ඒගොල්ලෝ බැච් එකට ගියාමත් ඒගොල්ලෝ දන්නවා මැදින් යන්න ගහන්න. එතකොට අපිට පුළුවන් මැදින් ගැහුවොත් ලකුණු 4ක් හරි 1 ලකුණක් හරි ඇඩ් කරන්න. එතකොට ප්ලේයර් try කරනවා හැමදෙස්සෙම ගැප්ස් වලට ගහන්න. එතකොට මේක හොඳ ඩ්‍රිල් එකක් ළමයෙක්ගේ ස්කිල් එක හදන්න. ඉතින් පුළුවන් නම් ඕගොල්ලොත් ප්‍රැක්ටිස් කරද්දී මේ වගේ සිටුේෂන් හදලා ගහන්න ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඕගොල්ලොට ඉබේම ඩ්‍රයිව් එක හරියට ගහලා රන්ස් ගහන්න පුරුදු වෙනවා. ඉතින් මේකත් ස්කූල් ක්‍රිකටර්ස්ලාට ක්ලබ් ක්‍රිකටර්ස්ලාට ගොඩක් වැදගත් වෙන ඩ්‍රිල් එකක්. නිකම්ම කෝච් කෙනෙක් එක්ක බෝල විසික් කරලා ගහන්න එපා. මේ වගේ ස්ටේෂනරි හදලා පුළුවන් තරම් ඒරියාස් හදලා මේ මැදට යන්න ගහන්න ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මේ ඩ්‍රිල් එකෙන් මම කරන්නේ ළමයි සාමාන්‍යයෙන් ක්‍රිකටර් කෙනෙක් ගොඩාක් අය බෝලේ එන්න කලින් ඩ්‍රයිව් කරනවා. ඒ කියන්නේ බෝලේ තමන්ගේ ඇඟ ළඟට එන්න කලින් දුර තියලා ඩ්‍රයිව් කරනවා. මම මේකෙන් කරන්නේ යාට කියන්නේ බෝලේ බම්පෙලා එනකොට තමන්ගේ ළඟට එද්දී ගහන්න කියලා. කවුරුත් බෝලේ ඈත තියලා ගහන්න එපා කියලා. ඉතින් මේකෙන් ඔයගොල්ලෝ මේක ජූනියර් ක්‍රිකටර් කෙනෙක්ට කියලා දෙන්න හොඳ ඩ්‍රිල් එකක්. ටයිමින් හදාගන්න බෝල් එක ළඟට එද්දී ගහන්න ටයිමින් හදාගන්න හොඳ ඩ්‍රිල් එකක් මේක. ඉතින් මේක පුළුවන් තරම් ඔයගොල්ලෝගේ යාළුවොත් එක්ක හරි ඔයගොල්ලෝ ප්ලේයර්ස්ලා වැරද්දක් කරනවා නම්
මේක කරන්න කවුරුත් බෝලේ එකපාර දාන්න එපා. බම්පෙවි යන විදියට එයාගේ ළඟට දාන්න. එතකොට එයා තමන්ගේ ළඟට එද්දි හරියට ගහන්න ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මේකත් හොඳ ඩ්‍රිල් එකක්. මම ගිය සතියේ හැව්වා ටෙස්ට් ක්‍රිකට් වල වැඩිම ලකුණු ලබාගෙන ඉන්න ක්‍රීඩකයා කවුද කියලා. ඉතින් එයාගේ නම තමයි සචින් රමේෂ් ටෙන්ඩුල්කර්, ඉන්දියාවේ දක්ෂතම ක්‍රිකටර් කෙනෙක්. ඉතින් අපි යාට the god of cricket කියලා හඳුන්වනවා. ඉන්දියාවේ දෙවියෙක් වගේ තමයි යාට සැලකන්නේ. ඉතින් සහ ලෝකෙ බිහි වෙච්ච දක්ෂ ටෙස්ට් ක්‍රිකට් සහ වන් ඩේ ක්‍රිකට් පිතිකරුවෙක්. ඉතින් මම අද ඔයගොල්ලෙන් අහන ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩළු ත්‍රිත්වයක් හැට්‍රික් එකක් අරන් තියෙන පන්දු යවන්න කවුද කියලා. ශ්‍රී ලංකාව වෙනුවෙන් කවුද වැඩිම හැට්‍රික් එකක් අරන් ඉන්න පන්දු යවන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් එකක් දාන්න මගේ වීඩියෝ එක යට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මාසේ අන්තිමට මම ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් සහ ඔයගොල්ලෝගේ මගේ වීඩියෝස් බලන ඒවාට මම ලබන මාසේ මුල් පළවෙනි සතියේ ඔයගොල්ලෝට ටැග් එකක් දෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මගේ වීඩියෝස් බලනවා, ගොඩාක් කමෙන්ට්ස් කරනවා Facebook එකේ, Instagram එකේ, WhatsApp වල මගේ group එකට ගොඩාක් කට්ටිය join වෙලා තියෙනවා. ඉතින් WhatsApp group එකට ඕගොල්ලෝ join වුනේ නැත්නම් අදම join වෙන්න. ඉතින් ඕගොල්ලෝට ඒකෙත් මම ගොඩාක් දැනුම දේවල් දානවා WhatsApp group එකෙත්. ඉතින් ඒ වගේම තමයි මම ගොඩාක් මේක ස්ටුඩන්ට්ස්ලාට ක්‍රිකට් ගහන ස්කූල් ක්‍රිකටර්ස්ලාට ක්‍රිකටර්ස්ලාව තමයි ගොඩාක්ම දේවල් කියලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝස් ගොඩාක් ඕගොල්ලන්ට වැදගත් වෙයි. මොකද ගොඩක් අය ගොඩක් එරර්ස් ගැන කතා කරනවා අඩුයි වීඩියෝස් වලින්. ඉතින් මම එරර්ස්, ඩ්‍රිල්ස් ගොඩාක් දේවල් මගේ වීඩියෝ වලින් මම කවර් කරනවා. ඒ වගේම මම ඉස්සරහට ඕගොල්ලන්ට ෆීල්ඩින්ස් ඊළඟට තව බේසික් වලට අමතරව එහා ගිය වීඩියෝස් ගොඩක් මම කරනවා. ඉතින් මම හැම සෙනසුරාදාම ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේනවා. ඉතින් මගේ වීඩියෝස් බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. ඕගොල්ලෝ දන්නේ නැත්නම් ඕගොල්ලෝගේ යාළුවන්ට හරි ඕගොල්ලෝගේ දන්න යාළුවන්ට හරි මගේ වීඩියෝස් ෂෙයා කරන්න. එතකොට ඒගොල්ලොත් මගේ වීඩියෝස් බලලා යම්කිසි දෙයක් ඉගෙන ගනි. එහෙනම් අදට මම ගිහිල්ලා එන්න ලබන සතියේත් ඕගොල්ලන්ට වැදගත් ක්‍රිකට් කෝචින් වීඩියෝයක් අරගෙන ඕගොල්ලොත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙයි. එහෙනම් සුබ දවසක්.